ඖෂධ පූජා. කවුරුන්ට කොළබොල ගේන්න එපා කියලා. දැන් ඉස්සර කොළබොල පූජා කළා. පස්සේ බලාගෙන යනකොට එනවා කොළ කෙලවරක් නැහැ. ඒතර මම දවසක් මේ පොඩ්ඩක් ඔය ගැන කල්පනා කරලා බලනකොට මෙහෙමයි කරන්නේ. කොහොමද? ඖෂධ පූජාවට කියලා වට්ටියක් දැන් ගෙදරින් අරන් එනවා. එනකොට ඔන්න වැටේ තියෙනවා පාවට්ටා කොළ. මේක බෙහෙතක් නෙබන් කියලා ඔන්න කඩනවා. වට්ටියට දානවා. ඔන්න නිකක් ගහක් දාගෙන මේක බෙහෙතක් නේ කියලා දැන් වට්ටියට දා ගන්නවා. කකුල වදිනවා බැලතන ගහක්. ඕවත් ගන්නවා බෙහෙතට කියලා ඒකක් ගලවලා දා ගන්නවා. ඔහොම එනකොට එකපාරම කකුල වෙදිලා කහන්න ගත්තා කහමිරියා. ඕවක් ගන්නවා වම් බෙහෙතට කියලා ඒකත් දාගත්තා. එහා පැත්තේ බලනකොට ජාපාල ඒවත් දාගත්තා මේකත් බෙහෙතක් කියලා. ඔය ඖෂධ පූජා වලට තියෙන කොළබොළ ටික තම්බලා බිව්වොත් එහෙම මැරෙනවා. කිසි වට්ටෝරුවක් නැහැ ඒකේ. වට්ටෝරුවක් කියන්නේ ඖෂධ ගුණය උපදින ඖෂධ වර්ග ටිකක් තියෙනවා. ඒ ටික එකතු වුණාම උපදින බලයක් තියෙනවා. මේක මොනවත් දන්නේ නැතුන් අරකයි මේකයි කියලා අරන් එනවා. අරන් ඇවිල්ලා පූජා කරනවා. අනේ මන් දන්නේ නැහැ. ඖෂධ එහෙනම් කොහොම මේ ඖෂධ පූජා කරන්නේ? ඖෂධ පූජා කරන්නේ පින්වතුනි දන්න දේ කරන්න. මොකද්ද දන්න දේ කියන්නේ? මේ ඉන්න උපාසකම්මලාම ගෙදර ලෙඩක් හැදුනට පස්සේ පස්පංගුව තම්බලා බිව්වා. වෙනිවැල් කොත්තමල්ලි තම්බලා බොන්නා. ඉඟුරු කොත්තමල්ලි තම්බලා බිව්වා. ඊළඟට බෙලිමල් තම්බලා බිව්වා. නේ? තම්බලා බිව්වා. පොල්පලා තම්බලා බිව්වා. එක එක බෙහෙන්. ඒ වාගේ යම් කිසි වට්ටෝරුවක් තම්බලා ඒ තම්බපු වට්ටෝරුවේ බෙහෙත් ඖෂධ පාත්‍රය තමයි පූජා කරන්නේ. ආන්න ඖෂධ පූජා. මීපැණි ඖෂධ පූජා. එළඟි තෙල් ඖෂධ පූජා. චතු මඳුර ඖෂධ පූජා. ඒවයි පූජා කරන්නේ. දැන් තේරෙනව නේද බෝධි පූජාවකට ගන්න දේ පිළිබඳවත් දැනුමක් අපිට නැහැ. මේවා කියන්නේ බිඳුවටම දාගන්න තමන්ගේ ඥානය. එතකොට ලස්සනට බුදුබණ පද අහුවේ. නැත්තම් මේ තමන් දන්නවා කියලා හිතාගෙන මේක කරගත්තම කිසි දෙයක් නැහැ පව් රැස් කරගන්නවා මිසක්කා. මේ තරම් උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් වැඩ ඉඳලත් ඒ බෝධීන් වහන්සේට වඳින්න නැතුව කී දෙනෙක් ඇවිල්ලා මෙතන ඉඳ ගන්නවද? ඒ නිසා හැමදාම මෙහින් යනකොට බෝධීන් වහන්සේට වැඳලා යන්න, අසපොට එනකොට බෝධීන් වහන්සේට වැඳලා එන්න. පුරුදු වෙන්න පුදුම ආශිර්වාදයක් වෙයි. ඊයේ හෝ පෙරේදා උදේ මට එකපාරම ඔය වාගේ බෝධීන් වහන්සේ නමක්ගේ අත්තක් කැඩිලා මහත්තයෙක්ගේ අතින්. ඒක හිතට වද දෙනවා. මහත්තයා මට ඇවිල්ලා කිව්වා මං කියනවා මහත්තයා උදේ පාන්දරම බෝධීන් වහන්සේ පැන්කල 7කින් පිරිසිදු ලිඳකින් පැන්කල 7කින් නාවලා 21 වතාවක් දණ්ඩ නමස්කාර කරලා වැඳලා යන්න කිව්වා. සමාවෙරන්. ඉතින් ඒ විදිහට වැඳලා සමාවෙරන් ඉතින් ගියා මහත්තයා වැඩට. වෙලාවට වැඩට ගියා වෙනද යන වෙලාවට. යනකොට මේ වාගේ වංගුවක් තියෙනවා. වංගුව ළඟම රේල් පාර තියෙනවා. වංගුව ළඟම වංගුවත් එක්කම රේල් පාර. ඒතර මහත්තයා වංගුවෙන් දාලා රේල් පාර ඔය මේ තියෙද්දී මහත්තයාට හිතුණා හාමුදුරන්ට කෝල් එකක් ගන්න ඕන කියලා. ඒතර මහත්තයා වංගුවෙන් දාලා ඔය මේ රේල් පාර තියෙද්දී වාහනේ නතර කළා හාමුදුරන්ට වාහනේ නතර කළා හාමුදුරන්ට කෝල් එක ගන්න ෆෝන් එක ගන්නකොටම ඉස්සරහින් කෝච්චිය ගියා. කෝල් එක ගන්න හිතුනේ නැත්තම් මහත්තයා දානවා ඉවරයි. එදා ඒ මහත්තයාගේ මාරකේ ගියේ උදේ බෝධීන් වහන්සේට කරපු සත්කාරය. කතා දෙකක් නැහැ. අපිට යමක් මිස්සුනාට පස්සේ තේරෙන්නේ නැහැ. ඒකෙන් වෙන අනතුරු සීකලොත් තමයි. දැන් ඒ පෙරේදා ඉඳලා මේ මහත්තයා රැස් කරගන්න පින් කුසල් ඔක්කොම අර බෝධීන් වහන්සේ නිසා බේරිච්ච ජීවිත පූජාව නිසානේ. ඒ නිසා බෝධීන් වහන්සේලා ඒසානුභව සම්පන්නයි. බෝධි පූජාවලදී හැමදාම දැන් මේ සෙනසුරාදා බෝධි පූජා තියෙනවානේ. එන්න ඇවිල්ලා දරුවව වෙනුවෙන් ඖෂධ පූජාවක් කරන්න. ලෙඩ වෙනවනම්. ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් පහන් පත්තු කරන්න.
ඊළඟට ඒ විදිහට එක දිගට මේ බෝධි වන්දනාවල් 7ක් විතර කළා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඒක තමයි තිසරණ සරණ ගිය ශ්‍රාවකයන්ට තියෙන මේ සාමාන්‍ය ලෝකේ තියෙන පිහිට පිළිසරණ. සරණක් නැතුව නෙවෙයි සරණක් තියෙනවා සරණ ගන්න හැටි මිනිසුන්ට තේරෙන්නේ නෑ. ඉතින් මොනවා කරන්නද? ඒ නිසා බෝධීන් වහන්සේලා ආනුභාව සම්පන්නයි.